හෙලෝ ආච්චිය සීයේ නැන්දේ මාමේ පුංචි අම්මේ කිරි අම්මේ. ඉතින් මං ඇවිල්ලා ක්වෙක්ෂන්. හරි ඉතින් ඔයාලා මේ බලන්න යන්නේ ලෝකේ තියෙන හොඳම පට්ටම් පදිරි හાર્ඩ්කෝර් වර්ල්ඩ් එක. එහෙනම් වීඩියෝ එකෙන් සෙට් වෙමු. Enjoy your video. Subscribe to my channel, like to comment blah blah blah. අපි යන වීඩියෝ එකට. හරි යාළුවනේ මුලින්ම අබුවන් කරන්න ඕනේ ගහක් කපා ගන්න එක. ඔයාලා දන්නවනේ Minecraft දන්න තියන්න බෑ. හරි ඉතින් Minecraft එකෙන් මෙන්න මෙහෙම ගහක් කපලා ඊට පස්සේ ඒවා හදා ගන්න ඕන crafting table එක. ඊට පස්සේ stick පොඩක් පරක් වුණා ඊට පස්සේ මං කරේ crafting table එක ගහගෙන ඊට පස්සේ පොත බලාගෙන එකෙන් හැදුවා PKS එක. ඊට පස්සේ මුහුණ කරනවා කියලා මම දැන් ඊට පස්සේ කරේ ස්ටෝන් මයින් කරපු එක. හරි ඊට පස්සේ ස්ටෝන් මයින් කරා. ඊට පස්සේ කරේ ස්ටෝන් කඩුවක්. ඊට පස්සේ ස්ටෝන් ඇක්ස් එක. ඊට පස්සේ ගල් කටුවක්. හරි මේ විදිහට ආයුධ ටික හදාගෙන ගහකුත් කපාගෙන ඊට පස්සේ ඔය ටික ගලවගෙන මං ගියා. ඊට පස්සේ කෝල් ටිකකුත් ගලවගත්තා. ඉතින් කෝල් දන්නවනේ වටිනවනේ ආයේ. ඊට උරු ටිකටත් ගාලා හાર્ඩ් කෝල් එකේ හાર્ඩ් ටිකකුත් බස්සගෙන කෑමත් බස්සගෙන බ්ලා බ්ලා බ්ලා. ඊට කෑම ටිකත් පුච්චගෙන ස්ලෝ මොෂන්. හරි ඔහොම කෑම ටිකත් පුච්චගත්තා. ඊට පස්සේ මං කරේ මොනවද ටයිපින් කරන්නේ what the වැඩන්න. හරි ඊට පස්සේ ඉතින් ඊට පස්සේ කරේ ඉතින් මේ කැම ටික පුච්චගත්තා. ඒක ඉතින් වෙන මොනවා කැම ටික පුච්චගෙන කාලා ඊට පස්සේ ගියා කෙව්වයිනි. සොම්බිලා නෙට් එක ගැව්වා. මල්ලි මොකද වෙන්නේ? උටත් ගහලා ඊට පස්සේ ඔකත් කඩාගෙන ඊට පස්සේ මං කරා ඔය කෙව්වේ වඩ සංචාරයේ දිච්ච එක. ඊට පස්සේ ඔතනින් ආරගෙන යන්න දුවා හීල් කරන් යන්න දුවා බ්ලා බ්ලා බ්ලා. ආහාර යන්න හදලා තියෙන්නේ. හීල් කරන් මොනවා බොඩ්ඩෝ. හරි ඉතින් මේ වීඩියෝ එකේ අත්තරදී කටවැරදි මොනවා හරි තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මොකද මම YouTube වලට අලුත් මේක මගේ පළවෙනි වීඩියෝ එක. මම දැන් මේක රෙකෝඩ් කරනවා පැය දෙකක් තිස්සේ. එතකොට මේකට views අඩුම ගානේ එකක්වත් ඇයිද කියලා ෂුවර් නැහැ. කොහොම හරි views එකක් දෙයක් එනවා. ඊට පස්සේ මං ආය අනිත් වීඩියෝ එක රෙකෝඩ් කරනවා. ඊට පස්සේ ඔහොම තමයි ජීවිත කරන්නේ. මොකක් හරි මට සාස්ත්‍රයක් ඔය කිව්වේ කියලා. ඊට පස්සේ මෙතන තිබ්බ අයන් ටිකක් ගලවගෙන මේ ටිකත් ගලවගත්තා. ගලව ගන්නකො. මොකද බලන්නේ කෙල්ලෙක්වත් ඉන්නවද? හරි බලන්න මේ විදිහට අයන් ටික කඩාගෙන ඊට පස්සේ මේ ගියාම මේ ෂීල්ඩ් එකක් හදාගන්න කියලා ෂීල්ඩ් එකක් හැදුවට පස්සේ තමයි මගේ මේ කුඩා මොලේට මතක් වුනේ මං ගාව ලී නෑ නේද කියලා. අයියෝ කොහොමද මේ බලන්නේ? කොහොම හරි බලන්න ඉතින් නේද නැත්තම් හරි නෑ ඉතින් හරි ඉතින් ආච්චියේ සීයේ නැන්ද කිරියම් මේ අහන්න මං ඒක පිටසක්කලදී එක හරි බලනවා නම් මං ඒලියන් කියලා හරි බ්ලා බ්ලා කියලා හරි මොකක් හරි මගුලක් කියලා මේ කමෙන්ට් එකක් දාන්න. එතකොට මට සතුටු වෙන්න හැකි. ඔයාලා මේ වීඩියෝ බලලා බැලුවා කියලා. ඊට පස්සේ මෙන්න මෙතන තිබ්බ ආයෙත් තාරන්න පටන් ගත්තා. ආරලා අතන දැක්කා කිරිපර සහෝදරයෙක් ඉන්නවා. කිරිපර සහෝදරයා. ඉතින් මෙතන කඩුවට පස්සේ දියමන්ති හම්බුනේ නෑ. අයන් ටිකක් හම්බුණා. ඕකේ. ඊට පස්සේ මෙතනත් කඩාගෙන කිරිපර අයියා පුපුරන්න කියලා මම පොඩ්ඩක් මේ ෂීප් අයියා දුන්නේ. මොකද මේ ෂීල්ඩ් එකකුත් නැති අතරේ මේක පිපුරුවොත් එහෙම වර්ල්ඩ් එකට කෙලවෙනවා කියලා දන්න හින්දාම ඕකට නිකන් පුපුරන්න ආතල් එකට ඉඩ හැරියා. පිපුරුවේ නෑ බා. අර පුපුර යකෝ මං වගේ එකෙක් ඉද්දි පුපුරන්න කොහොමද යකෝ? ඒක ප්‍රශ්නයක් ක්වෙක්ෂන්. ඊට පස්සේ මම්මුට එකයි ගියා මේක ගියා හද්දටුට. හරිද? මං හිතන්නේ කිරියම්ම බලලා ඉන්න ගිහිල්ලා ඊට පස්සේ ඒක පිපුරුවා. මගේ හાર્ඩ් දෙකකුත් යන්න ගිහිල්ලා ගියේ නෑ. අය පිරුණා. ඊට පස්සේ මෙතන තිබ්බයන් ටිකක් මයින් කරගෙන මන් දිව්වා මේවා මේ ස්පීඩ් දාලා තියෙන යාළුවනේ මේ බලන්න
හරි මෙතනින් මේ මෝඩ් ස්කෙල්ටන් කෙනෙක් කිව්වා හරිද මේ ස්කෙල්ටන් තමයි මේක භයානකම ඌ ගාව තිබ්බෙත් අර මේ එන්ජාන්මන්ට් කරපු දුන්නා ඊට පස්සේ මම මෙතනින් හාරගෙන උඩට ගියා හාරගෙන ඉතින් වීඩියෝ එක දික්කන හින්දා තමයි මේ එන ස්පීඩ් දාලා තියෙන්නේ ඉතින් ඔයාලා මේ ස්පීඩ් බාන්න කැමතිද නැත්නම් එක වීඩියෝ එකන්නේ ඔයාලා කැමතිද ඔයාලා මෙහෙම කියන්න හරිද ඔයාලා කැමති නම් වීඩියෝ එක හાર્ඩ්කෝර් මං එහෙමනම් කැමති නෑ මගේ ඉතින් ඒකයි හරිද මං එහෙමනම් කැමති නෑ ඒ කියන්නේ එක වීඩියෝ එකකින් මම බලාපොරොත්තු වෙන්නේ ගොඩ දේවල් හරිද දැන් මේකෙදී මං කරන්නේ ගොඩක් දේවල් එක මං එහෙම හදලා තින්නවා කැමති එක දේවල්ට ගොඩක් දේවල්ටද කියලා යන්න බ්ලා 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 සෝ එතන හිටපු සත්ත්ව ඝාතනයක් කරලා කෙනෙන් දෙන්නේ නම් කමන්නේ ගොඩක් සත්ත්ව ඝාතනය වුණා මොකක් හරි ඊට පස්සේ ගහක් කපලා ඊට පස්සේ එහා පැත්තේ පීනන් ගිහිල්ලා ඔයාලට මෙතන බලන්න වැටුණා අම්මෝ ආයේ ඔතන යන්නේ මං කිව්වේ හાર્ඩ් කෝල්ඩ් එක ඉවරයි කියලා ඉතින් මචං මගේ ඒ වෙලාව නම් මචං හදවත එකපාරට කූල් වෙලා ගියා හරි මොකක් හරි කවන්න ඉතින් එන්න විදියට මං ආයි කල් ගහලා උඩට නැගලා කෙව් එකේ අසිරිය පොඩ්ඩක් බැලුවා මං හිතන්නේ මේ කෙව් එක මට එනම පොලයි බලන්න boys and girls ඒකේ ලස්සන හරිම සුන්දරයි හાર્ඩ්කෝර් වර්ඩ් එක තප්පරෙන් ඉවර වෙන්න පුළුවන් මෙතන හිටියොත් අපල වැඩි ඒකින් මෙතනින් ෂේප් එක වැටුණා මං කිව්වේ නිකන් දපල වැඩි කියලා හරි ඊට පස්සේ ඉතින් මම මෙන්න මෙහෙම මුහුණෙන් ගිහිල්ලා ස්කෑම් එක කාලා ඊට පස්සේ බ්ලා 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 ඊට පස්සේ මෙන්න මෙහෙම ගිහිල්ලා සත්ත්ව ඝාතනයකුත් කරලා ඊට පස්සේ මායි ගිහිල්ලා විලේජ් එක යන ගමනේ තමයි ඔයාලට ඔය පේන්නේ ඊට පස්සේ ෆයිනලි මට විලේජ් එකක් හම්බුණා එක නෙමෙයි ඔතන තියෙනවා කියන්න කොහරි කවන්නේ විලේජ් එකක් තියෙනවා හරිද ෆයිනලි විලේජ් එකක් හම්බුණා ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලට පේනවා ඇති විලේජ් එක වට ආසයිනේ අම්මට හුඩු වෙන විලේජ් එකක් ඒක හරිද හරි ඉතින් මේ මෙතන තිබ්බ කෝල් ටිකක් දිහා ගත්තා ඊට පස්සේ ලෝගෙන මං කරේ විලේජ් එක පොඩ්ඩක් ලූට් කරන්න ගිහුව එක ඉතින් විලේජ් එකක් හම්බුණා දන්නා නෑ ඉතින් ලූට් කරන්න අත කහනවා වගේ සීන් එකක් තියෙනවා හරි කොහොම හරි ගවන්න මම විලේජ් එක ලූට් කරලා කියන්නේ තාම කෝල් කරනවා ඒ විලේජ් එක වැතරම දාන්න ගිහිල්ලා පොඩි එකක් හිටපු ගෙදරකින් ඉඳන් ගලවගෙන ඊට පස්සේ කරේ ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදලා එකෙන් හොය එකක් හදලා එතන තිබ්බ අවුවට වැස්සට තෙමෙන්න තිබ්බ පිටුරු ටිකක් ගලවගෙන ජනතාව මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මොකක් හරි එසේ එතන පිටුරු ටික ගලවගෙන පිටුරු ටික ගලවගෙන ඊට පස්සේ මං කරේ මොකක් කරේ ඊට පස්සේ එතන තිබ්බ ගෙදරකට ගිහිල්ලා එතන තිබ්බ උයන මැෂින් එකට මේ පුච්චන මැෂින් එක ගලවගෙන මුන්ට මේ වැඩන්නේ මුන් තියන් හිටිය කියලා ඉතින් මොකක් කරනවද ඔගේ වැඩන්නේ ඊට පස්සේ එහා ගෙදරත් ඇඳ තියෙන බව දැනගෙන ඒකත් පොඩ්ඩක් දොර අරලා බලන්න ඕනේ වගේ පුදුම ලෙඩක් තියෙන උට පුදුම ආසාවක් තියෙන දොරවල් වලින් එතන තිබ්බ කේවුව පොඩ්ඩක් බැලුවා පොඩ්ඩක් කියන්නේ බැලුවා හරි කවන්නේ ඊට පස්සේ මං ගියා පොඩ්ඩක් බේත් එක ගන්න හොඳ දැනක් තියනවා බලන්න ඒතකොට හම්බෙච්ච දේ ඔයාලම බලන්න එනවා බලපන් ඉතින් ඉතින් පේනවා මං ඉතින් මේ විලේජ් එක අනික් කැල්ල කියලා මට උඩු වැලින්නම් තවත් විලේජ් එකක් ඉතින් මෙහෙම රෙයා වෙලඩයක් මට PC එකක හද්දිනම් හම්බුණා හොද කොහෙද මම මොබයිල් එකක හද්දිනම් හම්බෙලා තියෙනවා සාමාන්‍ය PC එකේ නම් මට හම්බුනේ පළවෙනි පාරට Java edition එකේ මොකක් හරි ගමන්නේ ඉතින් ඒ විලේජ් එකට සුද්ධ කරන්න ඕනි කියලා ඒකටත් යන්න ඊට පස්සේ මං ගෙදර හදන්න ඔය බිම පොට් එක හරි ඔය උඩ පොට් එක හරි තෝරගන්නවා කියලා මං හිතාගත්තා ඉතින් දැන්ට ඔය උඩ පැත්තේ පොඩි බේස් එකක් වගේ නිකන් පෙට්ටියකුත් ගහලා වැඩ පටන් ගන්න කියලා හිතුණා ඊට පස්සේ ඒ පෙට්ටියට බඩු ටිකක් අටවලා ඊට පස්සේ ක්‍රාෆ්ටින් ටේබල් එකකුත් ගහගෙන තාම ගැහුවේ නැහැ ගහ ගන්න ගමන් ක්‍රාෆ්ටින් ටේබල් එකකුත් ගහගෙන පිටුරු ටික මොනාට හරි බවට පත් කරන් බඩිස් බවට පත් කරා ඊට පස්සේ නිදාගත්තා මට කියන්න බැරි වුණා ෆ්‍රෙන්ඩ්ස් මේ මං අර මේව පැක් එකක් දා මේව මේ නයිට් විෂන් පැක් එකක් දාලා තියෙන රිසෝස් පැක් එක. ඔයාලට පුළුවන් ඒක දාගන්න ඩවුන්ලෝඩ් කරන විදිය ඕනනම් කියන්නේ නැත්තම් Chrome එකේ Google එකේ ගිහලා සර්ච් කරන්න මේ
මෙතන ඩවුන්ලෝඩ් කරන්න මේ යන්නේ වීඩියෝ එක බලපන්. හරි මොකක් හරි ගන්න. ඊට පස්සේ මං කරේ ලී ටිකක් හදාගෙන තව චෙස් ටිකක් හදාගත්තා ෆ්‍රෙන්ඩ්ස්. චෙස් ටිකක් හැදුවා. ඊට පස්සේ චෙස් ටික සුද්ධ කරලා ගැහුවා. පොඩ වැරදියටත් වැදුණා ගණන් ගන්න බෑ. ඊට පස්සේ චෙස් ටිකක් ගහලා උඩිනුත් ගහලා යටිනුත් ගහලා ෂීල්ඩ් එකකුත් අදලා ඊට පස්සේ ඇෂ් එක මේ ෂැඩලුත් දැන් ක්‍රාෆ්ට් කරන්න උඩන් ඒක නම් මාරු හරිද නැත්තම් ගමක් හොයන් ගන්න බෑ ෂැඩල් එකක් ගන්න. ඉතින් මචං මං ගොනාගේ ෂැඩල් එක අතේ තියාගෙන ඔබන මේක යාළු වෙන්නේ නැහැ මට අමුතු ගොනා අතේ මුකුත් නැතුව එබ්බුවම තමයි එකට නැගින්න පුළුවන් කියලා. ගොනා කියන්නේ නිකන් ඊට පස්සේ මං අතින් එබ්බුවා හරිද උන් යාළුවෝ නැහැ හරිද උන් යාළුවෝ නැහැ මුන් හරියන්නේ නැහැ හරිද උන් යාළුවෝ නැහැ ඊට පස්සේ යාළු වෙලා හොඳ ආශ්‍රය බැලුවා පොඩ්ඩක්. වේගෙන් යන්න පුළුවන් හිකුත් වෙන්න බෑ බං. අන්න ඒක අපේ ගමන් වලට රාජකීය ආශ්‍රයක් හොයුවා මං. රාජකීය ආශ්‍රයෙන් නම් හම්බුන්නේ නැහැ. රාජකීය ආශ්‍රයෙන් මං හොයාගෙන ගියා. සුදු පාට ආශ්‍රය ගොඩක් හිටිය එතන. ඉතින් මං සුදු පාට ආශ්‍රය ටිකකුත් පොඩ්ඩක් බැලුවා යාළු වෙන්න. මෝ හොඳ නැහැ කියලා හිතනවා. ඔකේ අර අඩුත් නැහැ. උඩ වයින්නත් බෑ. යාළු වුණාට වැඩක් නැහැ. හරිද? ඔය පින තියෙන්න ඕනි කියන්නේ ඔන්න ඔක තමයි සුද්දා. හරිද මගේ රාජකීය ආශ්‍රය වෙන්න පින තියෙන්න ඕනේ. මෙන්න මේක තමයි මගේ වාසනාවන්ත ආශ්‍රය. වාසනාවන්ත සුදු ආශ්‍රය මෙයා තමයි. හරි ඉතින් මෙයා තමයි මේ රාජකීය ආශ්‍රය. හරි රාජකීය ආශ්‍රය ලස්සනට ඉන්නවල් වෙනවදනේ. හරි ඊට පස්සේ ඉතින් රාජකීය ආශ්‍රයවත් එතනින් බාගත්ත කරලා කිව්වට උට පොඩි වලක් හැරුවා. උට ඉන්න තැන ලස්සනම ඉන්න වෙන උට හදන්න කියලා මං හිතුවා. ඉතින් උට ලස්සනම ඉන්න තැන කෂ්‍යයට කතා කරන්න පුළුවන් නම් මට මොනා කියයිද දන්නේ නැහැ. හරි කවන්නේ. ආශියා කැලේ ගිහිල්ලා ඌවත් එක්කන් ඇවිල්ලා වලට දාන්න යත්ති ඌට වැටුනේ නැහැ කියනවා නා හරිද. පාසෙ පොඩ්ඩක් ජිල් මට්ටයක් දාලා වට්ටගත්තා. වට්ටගත්ත කියන්නේ පොඩ්ඩක් වලක් කපලා ඌ කොහොම හරි වැට්ටුවා. දන්නේ ට්‍රික් තමයි මැජික් හරිද. ඊට පස්සේ උට ලස්සන රොට්ටක් ඇදුවා. කට්ට අපි ඩෙකරේට් කරමු. මම ලස්සන ඩෙකරේට් කරා මේ වීඩියෝකේදී ඔයාලා බලන්න. ඊට පස්සේ පර්නස් එකයි අර අයන් පර්නස් එකයි මම ගන්න කියලා හිතලා අරන්නේ. හරිද පිස්සෙන පර්නස් ටික ලස්සනට ගහගත්තා. ඊට පස්සේ අයන් ටික පිච්චෙන්න දැම්මා. දැන් අයන් පුල්ලාමර ගියාද වීඩියෝ එකේ. ඊට පස්සේ ඒ ගම පොඩ්ඩක් සුද්ධ කරන්න කියලා බැලුවා. කෙවල් හැමතැනට පොඩ්ඩක් ගිහිල්ලා ඇවිදලා බැලුවා හරිද. ඊට පස්සේ අවුවට වේලෙන්න කරවෙච්ච මොකක් හරි වැත්තට මෙන්න තිබ්බ විදුරු ටිකක් ගැලෙව්වා. කෑමනේ බං ඕවා. මට දෙවන ප්‍රශ්නයක් කොහොමද පිදුරු වලින් බනිස් හදන්නේ කියලා එහෙම පුළුවන් නම් බලන්න පොඩ්ඩක් කියන්න. ඇත්ත ලෝකේ මං හෙව්ව ගේම් එකේ නම් පුළුවන්. හරි ඊට පස්සේ පොඩි එකාගෙන් අය ගෙදර ලූට් කරලා පොඩි එකා හිටියා. පොඩි එකාට කිව්වා සබ්ස්ක්‍රයිබ් කරපන් කියලා. ලොකු අයියා හිටියා. ලොකු අයියට කිව්වා මේ ලොකු අයියට මුකුත් කරේ නෑ හරිද. සෙබැන් ස්මිත් කෙනෙක් හිටියා. එයා ගාව තිබ්බා අයන් ජෙට් ප්ලේට් එකකුයි අයන් හෙල්මට් එකකුයි. ඒක ගත්ත ගමන් පිටින් ඇඳගත්ත. ඉතින් මම වෙන ඕනා කරන්නද ඒක ඇඳගෙන නෑ මං කියන්නේ. ඇයි බං එහෙම. සේ ලස්සන කැලයක් තිබ්බ. කැලේ ආසේ ගෙදරක් තිබ්බා. මම මෙහෙම ජීවිතේට කියන්නේ මයින්ක්‍රාෆ්ට් ගාලා තියෙනවා ඕන තරම් මෙහෙම ගෙදරක් දැක්ක පළවෙනි වතාවට තමයි ඒක බට්ට බුච්චගේ ගෙදර බුච්චට ගෙදරක් තියෙනවා කියලා මං අද දන්නේ. හරි කොහොම හරි ගවන්නේ මං ඔහම ගියා හරිද. ගිහලා මෙතන sugar cane හිටවන්න හදුවා කියන්නේ හිටවල මං ආයේ බස් එක ඇඩුවා ඒ ටික. මේකත් බලන්න ඔය හිටවුවා ලස්සන්ට. ඊට පස්සේ ඔම යනවා. ඊට පස්සේ අයන් ටික අයන් ආමර් එක හදාගෙන අයන් ෆුල් ආමර් යනවා. ඊට පස්සේ තව ෂීල්ඩ් එකක් හදාගන්න. මොකද කීව් එක ටික තව ෂීල්ඩ් එකක් අනිවාර්යෙන්ම ඕනේ. එකක් අතේ තියෙනවා නම් තව එකක් අරන් යන්න. මොකද ස්කේටෙන් 10 බරක් විතර ගිහුවා ෂීල්ඩ් එක කල් යනවා. ඊට පස්සේ එතන මනාතයි හරිද කියලා වැඩක් නැහැ සතුටුයි. ඊට පස්සේ විලේජර්ලා පොඩ්ඩක් ගේ ඇතුළු වලට දාලා පොඩ්ඩක් බ්ලොක් කරා. මොකද අපිට විලේජර්ස්ලා ඕනේ නෝ මට විලේජ් ෆාම් එකක් ගන්න පොඩ්ඩක් එලාව මැද වෙච්ච ඉඳ තමයි මේ ගැහුවේ නැත්තේ. ඊළඟ එපිසෝඩ් එකේ විලේජ් මේ ෆාම් එකකුත් ගහමු හරිද. ඊට පස්සේ ගෙවල් ටික පොඩ්ඩක් බ්ලොක් කරලා එයා ගමටත් ගිහිල්ලා එයා ගමේ තිබ්බ විලේජ් එකෙත් බ්ලොක් කරලා ඊට පස්සේ ආයෙ බනිස් හදලා ඊට පස්සේ
ඔය ටිකත් හදාගෙන තව අයන් අමරුයි අයන් ටූසුයි හදාගත්තා. බකට් එකක් හදාගත්තා. බකට් එක හදාගෙන බකට් එකෙන් වතුර එක අරගෙන ආයෙම සුගර් කේන් ටික ගලවගෙන ඇවිල්ලා මෙතන හිටපු කට්ටියවත් හිර කරා. මොකද අපිට ඉස්සරහට විලේජර්ලා ඕනේ. ඒකයි දන්න වැඩකාරයෝ මං කියන්නේ සේවක වහල්ලු බ්ලා 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 සේවක වහල්ලු තමයි. ඔව් සේවක වහල්ලු කිව්වට වහල්ලු මන් නෙමෙයි. හරි ඊට පස්සේ පාම්මයක් ගලවගෙන ඊට පස්සේ රෑ වෙනවා දැකපු ඉන්න දිව්ව ගෙදර හොයාගන්න බෑ. අතරණයි ඊට පස්සේ ගෙදරක බුදියගෙන පස්සේ දැක්කේ ගෙට අපැත්තේ බේස් එක තිබිලා තියෙන්නේ. හරි කමන්නේ ඊට පස්සේ එතනිනු බ්ලා 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 ඊට පස්සේ ගස් ටිකක් කපාගෙන ඇවිල්ලා මං ගස් ටිකක් කපාගෙන ඇවිල්ලා දැන් මං යන්නේ පොඩිවට ෆාම් එකක් ගන්න. අපි පොඩිවට ෆාම් එකක් ගහමු. හරිද මේ ඔය ස්පීඩ් දාලා තියෙන වීඩියෝ එක දික්කනේ හින්දා ඉතින් වීඩියෝ එක වැඩි දික් වුණා කට්ටිය බලන්නේ නැහැ. සේතනේ සුගර් කේන් ටික වං හිටියවර කලින් ගලවං ආපු ටික. ඊට පස්සේ රුම්මාගේ රස්සාව අරගෙන විලේජර්ස්ලා ඊට පස්සේ එතන සුද්ධ කරලා මෙතන හොම සුද්ධ කරලා වඩක් ගත්තා. අපේ ෆාම් එක හදන්න ඉතින් මේ දැන්ට පොඩිවට ෆාම් එක. සමන ඉස්සරහට පටවකු ෆාම් එකේ ඊට පස්සේ මේ ස්ටෝන් ටිකක් ගත්තා මට මේ ඕන තිබ්බ ස්ටෝන් කටර් එක හදන්න. ඊට පස්සේ මං ගොනගේ ස්ටෝන් ස්ලැබ් හදලා ඊට පස්සේ ඇස්සයාගේ ඉන්න තැන පටාසන්ට ඇදුවා. හරි දාශයා ඉන්න තැනත් ලස්සනට ඇදුවා. ඊට පස්සේ ස්ටෝන් මේවා ටිකක් කරවගෙන හරි ඊට පස්සේ මං දෑතට බුදුසරණයි කියලා එන්න ස්ටෝන් සබ් ටිකක් ගහලා පොඩ්ඩක් හදාගත්තා අපේ පොඩි ෆාම් එක. හිච්චි ෆාම් එක හිච්චි තමයි. ඒත් අපි ඉස්සරහට ලොකු ෆාම් එකක් ගහන්න බලමු නෙවෙයි ගහමු. හරි ජීවිතේක දිවුතුන් අතර හිටියොත් ඊට මෙතනින් වතුර දාලා වතුර ගෙනල්ලා වතුර දාලා ඊට පස්සේ මෙන්න අල පොටෑටෝ ටිකක් හිටෙව. ඊට පස්සේ මට පස්සේ මතක් වුණේ එතන බ්ලොක් 4ට වඩා තියෙන 5ක් තිබිලා. හරි මන් දන්නේ නැහැ ඒක මං පස්සේ දැක්කේ. හරි ඊට පස්සේ මේ පොඩ්ඩක් වතුර ටික ආයෙ මාරු කරලා ආයෙ අල පොටෑටෝ හිටවලා වීඩියෝ එක ඉතින් ගයිස් මෙතන වීඩියෝ ඉවරයි. එහෙනම් සෙට් වෙච්ච හැමෝටම ආදරෙයි කියලා යන්නේ වෙන කට්ටිය යන්න පීස් අපි ගියොත් එහෙනම් අපි යනවා කුඩු බයි අපි යනවා. එහෙනම් සෙට් එක පස්සේ සෙට් වෙනවා අපි යනවා ටඩා පිස්සුතු බං. එහෙම කියන්නේ එහා ගෙදර පුංචම්ම යන්න ඕනේ. අඩෝනේ මම යන්නේ හිටියේ නෑ. හරි මං විහිළුවක් කරේ දන්න පොඩි ප්‍රෑන්ක් එකකුත් කරන්න ඕනේ. ඊට පස්සේ මම දැන් හිතුවා මෙතන බාන්නේ එකකුත් හදන්න බාන්නයක් කියලා පොඩි හරක් කොටුවක් ගහගන්න. හැදුවේ බාන්න හදන්න දන්නේ නැහැ. හරි ඊට පස්සේ ඔය ටික සුද්ධ කරලා පොඩියට මේ හරක් කොටුවක් ගහන්න තමයි හිටියේ. හරක් සේවක බ්ලා බ්ලා බා. ඉතින් ඊට පස්සේ උතන සුද්ධ කරා. හරිද ඉතින් කේවස් කියන මරුණොත් එහෙම එක එපිසෝඩ් එකකුත් නැහැ නේ. ඉතින් ඒකින්ද කේවස් කියන ඊළඟ එපිසෝඩ් එක අපිට නෝ හරි මත්ත. ඉතින් මෙතන දෑතට බුදුසරණයි දෙවිදුට දෙවෙනි හදිසිය බලන් ඉඳලා දෙවිදුට බුදුසරණයි කියලා දෑතට බුදුසරණයි කියලා වැඩ පටන් ගත්තා. ඊට පස්සේ මෙතන වහලා ඊට පස්සේ ඔන්න ඉතින් මෙන්න මේ වහලා තව වහනවා බං. ඊට පස්සේ ඊට පස්සේ මම මෙතනින් ඔන්නව ආයෙත් වහලා ඊට පස්සේ ගියා ෆෙන්ස් ටිකක් හදන් එන්න කියලා ගස් ටික උත් කපාගත්තා. ගස් ටිකක් කපලා තිබ්බා නේද? මට රිසිට කපලා තිබ්බේ නැහැ. කපලා තිබ්බා. හරි ඊට පස්සේ මං කපලා තිබ්බෙන් ටිටිකුත් හදාගෙන මං කලින් කපන් ආවනේ. ඊට ටිටිකුත් හදාගෙන මෙන්න මේ විදිහට ෆෙන්ස් හදුවා. ෆෙන්ස් හදලා ෆෙන්ස් මදි වුණා. ඉතින් දැයතර බුදුසරණයි දෙවිදුට පිටයි කියලා පළවෙනි මුල් ගල් තිබ්බා. ඊට පස්සේ අපි අහරක් කොටුවට එස්සේ කොටුව හැදුවා. ඊට පස්සේ හරක් දක්කන් එන්න ගියා. ඔව් හරක් දැක්කීම තමයි. ඊට පස්සේ හරක් දක්කගෙන ආවා හිරකූඩුව. කවුද හිරකූඩුව කියන්නේ? සබ පහසු කූඩුවක් අවුවට තෙමෙනවා වැස්සට කරන්න. ඒ වගේ දෙයක් විතරයි වුණොත් එන්නේ. වෙන මුකුත් එන්නේ නැහැ. ඒක කවදාවත් එන්නේ නැතිනම් මන් දන්නේ ඒක වෙන්නේ නැහැ කියලා. හරි ඉතින් අද මම ඇත්තම වීඩියෝ එක දැන් ඉවර කරනවා. හරිද? වීඩියෝත් එක්ක එකතු වෙච්ච හැමෝටවත් ආදරේ. එහෙනම් අපි ගියා. එහෙනම් ගොල්ලෝ සබ්ස්ක්‍රයිබ්